ගරු අසන්ත සමරසිංහ අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තිබෙනවා. ගරු මූලාසනාරූඪ සභාපතිතුමියනි, අද විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයට අදාළ ආයතන 23කට සම්බන්ධ කාරක සභා අවස්ථාවේ විවාදය යන්න. මට දැන් හිතුණා හර්ෂ මන්ත්‍රීතුමා විතරයි වගේ ඉන්නේ කියලා මම දැක්කා ඉන්නවා එතුමා. කෝකටත් කමන්නේ නැහැ කියලා හර්ෂ මන්ත්‍රීතුමාවත් ඉන්නේ එකේ හොඳයි. නැත්තම් අපි මේ විවාදයේ පවත්වන එකේ තේරුමක් නැහැ. මොකද මට හිතෙන්නේ මන්ත්‍රීවරු ඇවිල්ලා හිතන දේවල් හරි මොනවා හරි කියලා යනක වෙනුවට දැන් මුදල් අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශක වැය සීට්සේ වෙලා විපක්ෂයට තමයි වැඩි කාර්යභාරය වැඩි වෙලාව දීලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හර්ෂ ඇරුණොත් විපක්ෂයක් නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ නේද? හර්ෂ ඉස්සරහට විපක්ෂ නායක වෙයිද දන්නෙත් නැහැ මේ යන විදිහට මට හිතෙන්නේ. ඒ නිසා එහෙම වුණත් හොඳයි. මොකද හර්ෂවත් ඉතුරු වෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා ගරු සභාපතිතුමියනි, මේ සාකච්ඡාව වෙනකොට විශේෂයෙන් අපේ රටේ මේ අමාත්‍යාංශයට අදාළව විවිධ සාකච්ඡා සංවාද ඉතිහාසය පුරාවට මතුවුණා. ඉතින් අද දවසෙත් අපිට කතා කරන්න තියෙන ආයතන අතර විශේෂයෙන් වෙළඳ අමාත්‍යාංශය හැටියට මගේ අමාත්‍යාංශයටත් අපේ අමාත්‍යාංශයට සම්බන්ධ වෙන ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව වගේ ආයතනත්, ඒ වගේම ඩිපාර්ට්මන්ට් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පොලිසිස් ආයතන වගේ ආයතනත් අපිත් එක්ක ඍජුව සම්බන්ධයක් තියෙනවා. ඒ නිසාම මේ විවාදයේ අදහස් දක්වන්න ඉදිරිපත් කරන්න සූදානම් වුණා. ඒ වගේම මේ මුදල් අමාත්‍යාංශයේ අදාළ ක්‍රියාවලිය ඇතුලේ ඉතිහාසය ඇතුලේ විසඳිච්ච නැති ප්‍රශ්න තියෙනවා. හර්ෂ මන්ත්‍රීතුමා උදේ සභාගත කරා අර කෝප් කමිටුවේ ෆුට්නෝට් වාර්තාවේ කොටසක් මට හිතෙනවා. හැබැයි පරීක්ෂණ ගියාට පස්සේ පහුගිය කාලේ පුරාවට අපි දැක්කා තවත් මේ හෙළිදරව් නොවිච්ච පරීක්ෂණ තියෙනවා. දැන් අපේ ආණ්ඩුවට තමයි මේ පරීක්ෂණ කරන්න වෙලා තියෙන්නේ. මොකද 2015 තමයි මේ වංචාව සිද්ධ වෙන්නේ. දැන් අපි 2025යි. 2025 එනකොට අපි 24 අවසානයේ මේ ආණ්ඩුව බාර අරන් එනකොට අපි කිව්වා උදේත් අපේ හර්ෂණ නියෝජ්‍ය ඇමතුමත් කිව්වා අර දේශපාලකයන්ට හිතවතුන්ට සල්ලි බෙදපු account එකත් මේකේ සභාගත කරන්න කියලා. ඉතින් හර්ෂ මන්ත්‍රීතුමාට ඒක සභාගත කරන්න බැරි වුණත් ඉදිරියේදී ඒ පිළිබඳ පරීක්ෂණ යනවා. නම් කීපයක් හෙළිදරව් වුණා. මේ ඇලෝසියස්ගේ තාත්තයි ඇලෝසියසු එකට අස්සම් කරන සෙලාන් බැංකුවේ ගිණුමකින් තමයි මේ සල්ලි බෙදලා තියෙන්නේ. චෙක්පත් 156ක්. මේක සුප්‍රසිද්ධ කතාවක්. ඉතින් නම් කීපයක් තියෙනවා දේශපාලඥයන්ගෙන් ඍජුව සල්ලි හම්බ වෙච්ච අය. හැබැයි ඊට අමතරව සල්ලි දීලා තියෙන්නේ අරුම පුදුම විදිහකට ගරු සභාපතිතුමනි. ඒ තමයි හර්ෂ මන්ත්‍රීතුමා සල්ලි දීලා තියෙන්නේ වයින් ස්ටෝර්ස් වලට. ඒ කියන්නේ වයින් ස්ටෝර්ස් එක තමයි දේශපාලඥයන්ට ගනුදෙනු බේරලා තියෙන්නේ. මොකද මැන්ඩිස් එකෙන් අරක්කු ගත්තා නම් මැන්ඩිස් එකටනේ වයින් ස්ටෝර් සල්ලි ගෙවන්න ඕනේ. දැන් ගෙවලා තියෙන්නේ මැන්ඩිස් එක වයින් ස්ටෝර්ස් වලට ගෙවලා. මොකද්ද මේකේ ඩීල් එක අනිත් පැත්ත? මේකේ තමයි අනිත් පැත්ත තමයි ඒගොල්ලෝ තමයි ගනුදෙනුව දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරුන්ට බේරලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඉතිරි අය ඒ ගනුදෙනුවත් එක්ක හෙළිදරව් වෙනකොට මට හිතෙන්නේ වයින් ස්ටෝර්ස් හිමිකරුවන්ට දැන් සාක්ෂි දෙන්න වෙයි. මැන්ඩිස් එකෙන් චෙක් එක හම්බුනේ අයි. ඒ චෙක් එක දුන්නේ කාටද කියලා හර්ෂ මන්ත්‍රීතුමා ඉස්සරහට හම්බුනාම අපි ඒ ගැන හෙළිදරව් කරයි. මගේ වෙලා පොඩි වෙලා කවන්න. හර්ෂිලි සිල්වා මන්ත්‍රීතුමා. අත වශයෙන්ම අපි 100%ක් එකඟයි. හරි. බොහොම ස්තුතියි. 100%ක් එකඟයි. නෑ හර්ෂ එකගයි කියලා අපි දන්නවනේ. ඒකනේ මේ හර්ෂ ඉන්නේ. මොකද දන්නවද? නැත්තම් මේ අර කාපට් බොම්බ් දානකොට වෙන්නේ අහිංසක මිනිසුන්ටත් වදිනවා. අහිංසක මිනිස්සුන්ට වදින්න විදියක් නෑ. ඒක නම් මම කියන්නේ ඒ නිසා ඔය ලයිස්ට්ුව දාන්න වසන්ත ඇමතුමා එළියට. දාන්න. හරි ඕක දාන්න. මගේ 100%ක් මං එකඟයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මුදල් කාරක සභාවේ සභාපතිතුමා හැටියට ඔබතුමියත් මුදල් කාරක සභාවේ ඉන්න අනාගතයේ දවසක මේක ගැනත් කතා කරගන්න පුළුවන් වෙයි. මේවා නොදා ඉන්නේ අපි පටන් අරන් මාස 5යි අවුරුදු 10ක පරණ ඒවා විතරක් නෙමෙයි ගරු සභාපතිතුමියනේ අවුරුදු 15 පරණ පරීක්ෂණත් සිද්ධ වෙනවා. ඒ නිසා සමහරු පරීක්ෂණ වලට දැන් දන්නවා. මොකද මේ පිළිබඳව මම කියන්නේ. මොකද මේ කාරණේ මම කිව්වේ නිකන් නෙමෙයි. සමහරු ඉතිහාසය අමතක කරලා යන්න හදනවා. හැබැයි ඉතිහාසය අමතක කරන්න බෑ. මොකද ඒ ඉතිහාසයේ ගනුදෙනු ටික බේරෙන්න ඕනේ මේ රටේ. මේ රටේ ජනතාවට කරපු හානිය, ජනතාවගේ මුදල් කොල්ලකාපුවට අදාළ පරීක්ෂණ සහ අදාළ චූදිතයන්ට දඬුවම් ලැබෙන්න ඕනේ. ඒ නිසා ඒ අදාළ පරීක්ෂණ අදාළ නීතිය පසුතල අපේ ආයතන විසින් සිදු කරමින් යනවා. ඒවා අපි ඉස්සරහට කරනවා. විශේෂයෙන් අපි අපේ ආණ්ඩුවක් හැටියට මේ වෙනකොට සිදු කරමින් තියෙන කාර්ය අතර විශේෂයෙන් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පැත්තෙන් අපි විශාල වැඩ කොටසක් කරනවා. විශේෂයෙන් ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එක. මොකද ආනයන අපනයන කරුවන්ට ආනයන කරුවන්ට තමන්ගේ ක්‍රියාවලිය පහසු කරන්න අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම්
ලයිසන්ස් ලබා දීම ඔන්ලයින් ක්‍රමයට දෙන ක්‍රියාවලියකුත් තියෙනවා. සමහර ඒවා අපි එහෙම දෙන්නේ නැහැ. සමහර ක්‍රියාවලින් වේගවත් කරන්න අවශ්‍ය කරන පහසුකම් හදන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම තමයි මේ ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එකත් එක්කම මේ ඩිජිටල් ඉකොනොමි එකට අපි යන්නේ. අපි කිව්වා මේක තමයි අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන පැත්ත. ඒ පැත්තෙන් ආනයනකරුවන්ට අපනයනකරුවන්ට අවශ්‍ය කරන සහතික ලබා දීම ඇතුළු ක්‍රියාවලියෙන් වගේම අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ආරක්ෂා කරන්න ඒවා පාලනය කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම අපි කරනවා. ඒ වගේම මේ අපිට තියෙනවා ලයිසන් කන්ට්‍රෝල් සිස්ටම් ඇග්‍රිකල්චර් ප්‍රොඩක්ට්ස් වලට අපි ලයිසන් කන්ට්‍රෝල් සිස්ටම් එක තවදුරටත් විධිමත් කරලා ඒ ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එක කරා මේවා චෙක් කරන විදිය තියෙනවා. මොකද එහෙම වුණොත් තමයි අපේ රටේ මේ ක්‍රියාවලිය ඇතුළේ තමයි ආහාර සහ මේ කෘෂිකාර්මික නිෂ්පාදන වල සේෆ්ටි එක අපිට පුළුවන් වෙන්නේ කරගන්න. නිසා මේ පැත්තෙන් අපි ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව වැදගත් රාජකාරියක් කරන නිසා රට අත්‍යවශ්‍ය රාජකාරියක් කරන ඒ රාජකාරිය ශක්තිමත් ඉස්සරහට කරගෙන යන අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් වගේම ඒ කළ යුතු වෙනස්කම් කරලා අපේ රට මේ ඩිජිටල් ඉකොනොමි එකත් එක්ක ඉස්සරහට යද්දී කලාපීය ලෙස ශක්තිමත් ආර්ථිකයකට යන්න අවශ්‍ය කරන කටයුතු ටික අපි කරනවා. ඒ වගේම මේ ට්‍රේඩ් අපි එක පැත්තකින් මේ ට්‍රේඩ් ඉන්වෙස්ට්මන්ට් පොලිසිස් පැත්තෙන් අපි අපේ ආණ්ඩුව මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා ගරු සභාපතිතුමනි මේ නැෂනල් ටැරිෆ් පොලිසි එක හදන වැඩි මේ ජාතික බදු ප්‍රතිපත්තීන් හදන වැඩි තීරු බදු ප්‍රතිපත්තීන් හදන වැඩේට අදාළ දැන් අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක අත්‍යවශ්‍ය වෙන්නේ අපේ වගේ රටකට විශේෂයෙන් අපි පහුගිය කාලේ පුරාවට දැක්කා. සමහර අයට යාළුවන්ට බදු සහන දීලා තියෙනවා, සමහර ආයෝජන වලට බදු සහන දීලා තියෙනවා, සමහර ආයෝජන වලට බදු සහන නැහැ. මෙහෙම සාකච්ඡා තියෙනවා. එහෙම වුණාම ආයෝජක වෙන්නේ නැහැ රටට. මොකද බදු ප්‍රතිපත්තීන් ස්ථාවර වුණාම තමයි ආයෝජකේ රටකට එන්න පටන් ගන්න. ඒ නිසා මේ පිළිබඳව අපේ ආණ්ඩුවක් හැටියට අපි අරන් තියෙන ක්‍රියාමාර්ග ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැන කතා කරන්න ඕනේ කියලා මම හිතුවා. විශේෂයෙන් අපි මේ බදු ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. මේ නැෂනල් ටැරිෆ් පොලිසි එකක් අපිට ඕන වෙන්නේ ඇයි? විශේෂයෙන් අපි ලෝකේ රටවල් එක ගනුදෙනු කරද්දී ආර්ථිකය අපේ ස්ථාවරත්වය හදද්දී රැකියාවල සුරක්ෂිතතාවය හදද්දී ආයෝජන කැඳව ගනිද්දී අපේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න මේ සියලු කාරණා ගැන අපිට හිතන්න. ඒ සියලු කාරණා ගැන හිතමින් තමයි අපි වැඩ කරන්නේ. එහෙනම් වැඩ කරද්දී අපි ලෝකේ තියෙන මේ බදු ප්‍රතිපත්තියක් ගන්න. ලෝකේ දැනට තියෙන හොඳම නිදහස් වෙළඳපොළ බදු ප්‍රතිපත්තිය අනුගමනය කරන සිංගප්පූරුව මොකද පොඩි දූපත. ඒ නිසා ලංකාවට අපිට ඒක අනුගමනය කරන්න බෑ. අපේ ආරක්ෂා කළ යුතු කෘෂිකාර්මික නිෂ්පාදන දේශීය කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපි ඒ බදු ප්‍රතිපත්තියෙන් ගන්න පුළුවන් මොනවාද කියලා අපි බලන්න ඕන. ඒ වගේ ස්විට්සර්ලන්තේ වගේ රටවල් අඩු බදු ප්‍රතිපත්ති ඒගොල්ලෝ අනුගමනය කරන්නේ. ලෝ ටැරිෆ් පොලිසිස් ඒගොල්ලෝ අනුගමනය කරන්නේ. ඒ හරහා අපිට ගන්න පුළුවන් මොනවාද කියලා බලන්න ඕනේ. මොකද එන්න දෙන්නේ නැහැ හැම දෙයකටම. බදු අඩුයි තමයි. හැබැයි හැම දෙයකටම එන්න බෑ රට ඇතුළට ඒගොල්ලෝ කන්ට්‍රෝල් එක හදලා තියෙන ගාන. ඒ වගේ ජර්මනිය වගේ රටවල් EU වල මේ රටක් EU common external tariff ප්‍රතිපත්තිය තමයි අනුගමනය කරන්නේ. ඒතර ඒ වුණත් ජර්මනියට ලැබිලා තියෙනවා ට්‍රේඩ් නෙගෝෂියේෂන් වලට අදාළ වෙළඳ ගිවිසුම් වලට යන සාකච්ඡා වලට අදාළව ඒ බාගේනින් වලට අදාළව නෙගෝෂියේෂන් වලට අදාළව ඒගොල්ලන්ට විශේෂ පහසුකමක් ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. ඒ හරහා ඒගොල්ලෝ අනුගමනය කරන ප්‍රතිපත්ති ඇතුලේ පහසුකම් තියෙනවා. චීනය වගේ ලෝකේ දෙවනි ආර්ථිකයේ උරුමකම් කියන රට මේ පාවිච්චි කරන ඒගොල්ලෝ ස්ට්‍රැටජික් ටැරිෆ් ඇඩ්ජස්ට්මන්ට් කියන පොලිසි එක ඒගොල්ලෝ යන්නේ. ඒ නිසා ඒ හරහා ඒගොල්ලෝ කරනවා මේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න අවශ්‍ය කරන කටයුත්ත කරන ගමන් ඒගොල්ලෝ ඒ වගේම මේ හයිටෙක්ස් වලට හයිටෙක් ඉන්වෙස්ට්මන්ට් රට ඇතුළට එනවා නම් අන්න ඒවට ටැරිෆ් සහන දෙනවා. ඒවට බදු අඩු කරනවා. ඒ නිසා එහෙම අඩු කරලා තමයි දේශීය කර්මාන්ත චීනය තුළ වැඩි කරනවා වගේම දේශීය කර්මාන්ත වලට ආරක්ෂා දෙනවා වගේම නව තාක්ෂණය ගෙන එන කර්මාන්ත සඳහා රට ඇතුළේ වැඩි පහසුකම් මේගොල්ලෝ ලබා දෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය ඇතුලේ යනකොට තවත් ලෝකේ දියුණු වෙච්ච සහ දියුණු වෙලා තියෙන රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටක් පාවිච්චි කරන්නේ ටැරිෆ් ෆ්ලෙක්සිබිලිටි එක පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ෆ්ලෙක්සිබිලිටි නම්‍යතාවයක් සහිත බදු ප්‍රතිපත්තියක් පාවිච්චි කරන මොකද ඒක ඉකොනොමික් ග්‍රෝත් එක සහ පොලිටිකල් ස්ටැබිලිටි එක කියන දෙකම පොලිටිකල් ගෝල්ස් වලට ඒගොල්ලෝ ඇචීව් කරන්නේ කොහොමද කියන කාරණෙත් එක තමයි ඇමරිකාව වගේ මේ බදු ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ. ඒකෙත් ඒගොල්ලෝ කරන්නේ මොකක්ද? ඒකෙත් ඇමරිකාව කරන්නේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න. protect to domestic industries. දේශීය කර්මාන්ත ආරක්ෂා කරගනිමින් තමයි මේ කටයුත්තට යන්නේ. නිසා මේක ටූල් එකක් හැටියට ඒගොල්ලෝ මේ ටැරිෆ් ෆ්ලෙක්සිබිලිටි එක පාවිච්චි කරනවා ට්‍රේඩ් නෙගෝෂියේෂන් වලට. ඒ වගේම මේ පිළිබඳව ලෝකේ විවේචනයක් තියෙනවා. ඇමරිකාව ඇතුළෙම විවේචනයක් තියෙනවා. ඒගොල්ලෝ අනුගමනය කරන මේ ක්‍රියාවලිය හරහා මේ එක්සෙසිව් ටැරිෆ්
එක්සෙසිව් ටැරිෆ් වලින් යන්න පුළුවන් එකක් තියෙනවා. මොකද බඩු මිල වැඩි වෙන්න පුළුවන්. බඩු මිල වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කොස්ට් එක කන්සියුමර්ට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන් සමහර විට කියන කාරණා මේ ගැන සාකච්ඡා වෙනවා. ඔය කැනඩා වගේ රටක් බැලන්ස් ප්‍රොටෙක්ෂන් එකක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ප්‍රී ට්‍රේඩ් ක්‍රියාවලිය ඇතුලේ ඒගොල්ලෝ මේ බැලන්ස් ප්‍රොටෙක්ෂන් එක හරහා තමයි තමන්ගේ බදු ප්‍රතිපත්තිය තීරණය කරන්නේ. අපි ලංකාව මේ ගැන කල්පනා කරද්දී ගරු සභාපතිතුමියනි අපි කල්පනා කරන්නේ අපේ රටට ආර්ථික වර්ධනය ඇති කරගන්න ඕනේ. ඒ වගේම රට සංවර්ධනය කරගන්න ඕනේ. කර්මාන්ත දියුණු කරගන්න ඕනේ. නව ආයෝජන ගෙන්න ගන්න ඕනේ. දේශීය කර්මාන්තය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම මේ කර්මාන්ත වගේම තරඟකාරීත්වයක් ඇති වෙන්නත් ඕනේ මේ බදු ප්‍රතිපත්තිය හරහා. අන්න ඒක ඉලක්ක කරගෙන තමයි දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරගන්න. ඒ වගේම විදේශීය ආනයන මත විදේශීය ආනයන වලින් අපිට වෙන්න පුළුවන් තර්ජනය අපේ කර්මාන්ත වලට ආරක්ෂා කර ගැනීම වෙනුනොත් අපි අපේ රටේ මේ ජාතික බදු ප්‍රතිපත්තිය සකස් කරද්දී අපි මේ ගැන කල්පනා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට තව එකක් තියෙනවා අපේ රටේ සංවර්ධනය සහ වර්ධනය වගේම ආර්ථික වර්ධනය අත්පත් කරගන්නවා වගේම බදු වැඩි කරගන්නවා. නිසා බදු වැඩි කර ගැනීම වෙනුවෙන් අපිට තියෙන මේ විවිධ බදු වර්ග වෙනුවට නව බදු ප්‍රතිපත්තියකට යන්න ඕනේ. බදු ආදායම තමයි රටේ දේශීය අපේ රට වගේම ලෝකේ ගොඩක් රටවල ආදායම. නිසා බදු ආදායම වැඩි කර ගැනීම වෙනුවෙන් අපි මේ ගැන හිතලා තියෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි මේ ජනතාවට සහන සැපයීමටත් අපිට මේ බදු අය කරගන්න ඕන නිසා වැඩිපුර ආදායම එකතු කරගන්න ජනතාවට පීඩනයක් ඇති නොවන බදු ප්‍රතිපත්තියක් ලෙස තමයි මේ ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරන්න කල්පනා කරන්නේ. ඒ වගේම වෙළඳ සේස හිගේ පියවා ගැනීම වෙනුවෙන් ඒ වගේම ෆොරින් එක්ස්චේන්ජ් වල අපිට තියෙන ඉෂුස් පාලනය කර ගැනීම වෙනුවෙන් මේ බදු ප්‍රතිපත්තිය ඇතුලේ අපි මේක අපිට මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. සියලු භාණ්ඩ ගේන එක වෙනුවට අවශ්‍ය භාණ්ඩ රට ඇතුළට ගෙන්වා ගැනීම සරහත් ආනයන අපනයන සීමා කිරීම හරහත් මේ කටයුත්ත අපිට කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පාරිභෝගික ආරක්ෂා කිරීම වගේම ක්වොලිටි කන්ට්‍රෝල් එක අපි කරගන්න රටට. ඩම්පින් වලට ඉඩ දෙන්න හොඳ නැහැ. ලෝකයේ අද අපේ රටේ කර්මාන්තකරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ඇන්ටි ඩම්පින් පිළිබඳ ප්‍රශ්න. අමතුමා තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි අමාත්‍යාංශය හරහා අපි ඇන්ටි ඩම්පින් රෙගියුලේෂන්ස් පනවන්න පහුගිය පාර්ලිමේන්තුවේදී අදාළ නීති සම්පාදනය කරගත්තා. මේ හරහා තමයි අපේ රටේ දේශීය කර්මාන්තකරු ආරක්ෂා කරගන්නේ. ඒ නිසා අපි මේ බදු ප්‍රතිපත්තිය ගේන ගම ඒකට අවශ්‍ය කරන ඇන්ටි ඩම්පින් වලට අදාළ ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු අපි පැනවීමට අවශ්‍ය කරන ඇමතිවරයා හැටියට වෙළඳ ඇමතිවරයාට ඒ රෙගියුලේෂන් පනවන්න අවශ්‍ය කරන නීති අපි සම්පාදනය කරලා තියෙනවා. නීති සකස් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය ඇතුලේ අපි දකිනවා දේශීය ආරක්ෂිත සහ ඒ වගේම තත්ත්වයෙන් ඉහළ තත්ත්වයෙන් ඉහළ අවශ්‍ය නිෂ්පාදනයන් වලට කර්මාන්තකරුවන් පොළඹවන්න අවශ්‍ය කරන උනන්දුව හදන්න වෙන්නේ ඒ කන්ට්‍රෝලින් හරහා තමයි. ඒ කන්ට්‍රෝලින් හරහා අපි තමයි. ඒ වගේම මේ බදු ප්‍රතිපත්තිය හරහා අපි රටේ රැකියා සුරක්ෂිතතාවය වගේම කර්මාන්තවල ආරක්ෂාවත් අපි කල්පනා කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි විදේශීය අත්‍යවශ්‍ය භාණ්ඩ මත යැපීම වෙනුවට අපි අපේ රට ඇතුලේ කියන්නේ මේ ස්ට්‍රැටජිකලි අපි කන්ට්‍රෝල් වෙන්න ඕනේ අපේ රට ඇතුලේ. ඒ නිසා විදේශීය ආනයනික භාණ්ඩ මත යැපෙන එක වෙනුවට දේශීය නිෂ්පාදනයන් ප්‍රවර්ධනයට අවශ්‍ය කරන උනන්දුව හදන්නත් මේ බදු ප්‍රතිපත්තිය අපිට ඉස්සරහට ඉවහල් වෙනවා. ඒ වගේම රටක් හැටියට විදේශී ආයෝජනයන් උනන්දු කරවන්න නම් අපේ රටක තිබිය යුතුයි විශ්වාසනීය සහ පැහැදිලි බදු ප්‍රතිපත්තිය. ඒක තමයි මූලික වෙන්නේ. එතකොට තමයි ආයෝජකයන් රට ඇතුළට එන්න පටන් ගන්න. ආයෝජන ස්ථාවරතාවය හැදෙන්නේ. බදු ප්‍රතිපත්තිය අවුරුද්දෙන් අවුරුද්ද නැත්තම් මාසයෙන් ආයත වෙනස් එක වෙනුවට වසර කීපයක් අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය මේකයි කියලා දැනගත්තාම ආයෝජකයන් විශ්වාසනීය ලෙස ආයෝජනය කරන්න පටන් ගන්නවා. ඒ හරහා රටේ ආයෝජන වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි අපේක්ෂා කරනවා මේ මුදල් අමාත්‍යාංශය හරහා සිදු කරමින් තිබෙන මේ ක්‍රියාවලිය නැතුලේ අපි හිතනවා අපේ රටේ මේ ආර්ථිකයේ තවදුරටත් ඉස්සරහට යන අවශ්‍ය ශක්තිමත් වෙච්ච නීති පද්ධතීන් සංශෝධනය වෙන්න ඕනේ, සකස් වෙන්න ඕනේ. බදු නීතිය හැදෙනවා වගේම ඇන්ටි ඩම්පින් ලෝ එකට අපි රෙගියුලේෂන් පනවන්න අවශ්‍ය කටයුතු කරනවා වගේම ආනයන අපනයන දෙපාර්තමේන්තුව අපි ඩිජිටලයිස් කරලා ආනයන අපනයන කරුවන්ට බාධාවකින් තොරව එන්න තමන්ගේ කටයුත්ත කරගන්න පුළුවන් වගේම රට ඇතුළට ගේන්න ඕනේ නැතිව පාලනය කරන්න කටයුතු කරනවා වගේම මේ රටේ මෙතෙක් කල් සිද්ධ වෙච්ච ඒ වැරදි ප්‍රැක්ටිස් වෙනුවට නිවැරදි ප්‍රැක්ටිස් එක හරි භාවිතාවන් රටේ ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක සහෝදරයා අපේ ඒ කටයුත්තට නායකත්වය දෙද්දි නියෝජ්‍ය මුදල් ඇමතිවරුන් දෙදෙනෙක් අපි ඉන්නවා. ඒ නිසා අපේ මහාචාර්ය අනිල් ජයන්ත මහත්මයාත් ඒ වගේ සහෝදරයත් ඒ වගේම ආචාර්ය හර්ෂණ සූර්යප්‍රම සහෝදරයත් මේ කටයුත්තේදී ඉතා විශාල කාර්යභාරයක් කරනවා. ඒට සහයෝගය දෙන අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළේ නිලධාරීනුත් මේ කටයුත්ත ඉස්සරහට කරගෙන මැදිහත් මේ දෙපාර්තමේන්තු 23ක ප්‍රධානීනුත්
ඒ ඉතිහාසයේ තිබිච්ච සමහර ප්‍රැක්ටිස් වෙනස් කරලා මේ රට හරි ට්‍රැක් එකට ගෙන හරි පාරට ගෙන අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න කටයුතු කරද්දී ඒ ගැන විවාද කරන්න විපක්ෂයේ නැතිවීම ගැන කනගාටු වෙමින් රැඳී හිටීම පිළිබඳ හර්ෂ මන්ත්‍රීතුමාටත් ස්තුතිවන්ත වෙමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. ඕඩර් ප්ලීස්. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු දිවා විවේකයේ සඳහා පස්වරු 1 දක්වා අත්හිටුවනු ලැබේ.